ඔයාලගේ ෆෝන් එකේ ඔයාලා හදලා තියෙන ඊමේල් එකට දාලා තියෙන පාස්වර්ඩ් එක අමතකයිද? එහෙමත් නැත්නම් ඔයාලා පාවිච්චි කරන මොනවා හරි ඇප් එකකට දීලා තියෙන පාස්වර්ඩ් එක අමතක වෙලාද? එහෙනම් ඉතින් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මම අද කියලා දෙන්නේ ඔයාලට අමතක වෙලා තියෙන පාස්වර්ඩ් එක කොහොමද ලේසියෙන් බලාගන්නේ කියලා. ඉතින් මම මේ කියලා දෙන විදිහට ස්ටෙප් බයි ස්ටෙප් කරලා බලන්න. හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙනවා නම් මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපි යන් කොහොමද කරන්න කියලා බලන්න. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ setting කියන option එකට යන්න. මම මේ ඉතාල වලින් පෙන්නන විදිහට ඔයාලා යන්න. ඊට පස්සේ ෆෝන් එක ඔයාලා පහළට ගනිද්දී ඔයාලට තියෙනවා general management කියලා option එකක්. අන්න ඒ option එකට යන්න. ඊට පස්සේ තව ටිකක් පහළට ගන්නකොට ඔයාලට පේනවා ඇති password and auto fill කියලා තියෙනවා. අන්න ඒක උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මේ Google කියන එක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙතන මේ තියෙන ලිස්ට් එකේ ඔයාලට පේනවා ඇති Google password manager කියලා option එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ මොබයිල් එකේ ඔයාලා පාස්වර්ඩ් සේව් කරලා තියෙන ඇප් ඊමේල් හැම එකක්ම මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඕනම එකක් ඔයා හිතන්නකෝ ඔයාලට පාස්වර්ඩ් එක බලා ගන්න ඕනේ ඇප් එකක් මොකක් හරි කියලා. මෙන්න මේ විදිහට මම මේ BOC online banking ඇප් එකට ටච් කරනවා මේ Flex කියන එක උඩ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ ෆෝන් එකේ ලොක් එකක් තියෙනවා නම් එතන ඉල්ලනවා ලොක් එක දෙන්න ඕනේ. ඉතින් මෙතන මේ ඉතාලෙන් පෙන්නන තැන මේ ඇහැක් ලකුණක් තියෙනවා. ඒ ඇහැ උඩ ටච් කරාට පස්සේ ඔයාලා දීලා තියෙන පාස්වර්ඩ් එක බලා ගන්න පුළුවන්. මේ හැම එකකම එහෙමයි. මේ හැම එකකම ඔයාලා දීලා තියෙන පාස්වර්ඩ් එක මෙතනින් බලා ගන්න පුළුවන්. මේ හැම එකටම ගිහිල්ලා මේ ඇහැක ලකුණක් තියෙනවා. ඒ ඇහැ උඩ ටච් කරාට පස්සේ ඔයාලා ඒ දීලා තියෙන ඊමේල් එකට අදාළව හරි ඇප් එකකට දීලා තියෙන පාස්වර්ඩ් එක හරි ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේමයි තවත් ලේසි විදිහක් තියෙනවා ඔයාලට මේ දේ කරගන්න. ඔයාලගේ මොබයිල් එකේ ඔයාලා මේ setting කියන option එකට යන්න. ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන උඩම මේ search කරන්න මේ අත්කාචක වගේ ලකුණක් තියෙනවා. එතන ටච් කරාට පස්සේ ඔයාලට මෙතන type කරන්න පුළුවන් password manager කියලා. ඉතින් මේ password manager කියන එක type කරාට පස්සේ ඔයාලට යටිනුත් පේනවා ඇති මෙතන password manager කියලා එනවා. ඒක උඩ ඔයාලා එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ කියන තැනට ලේසියෙන්ම එනවා. ඉතින් මෙතන ඔයාලට ඕන එක තෝරලා ඔයාලට password එක බලා ගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. සේව් කරලා තියාගන්න. ඔයාලා හැමෝටම එහෙනම් ජය වේවා.